2026 මාර්තු මාසයේ 17 වෙනිදා ජීවනය, ජලය, පොකුණ සුදු බයිබලයේ තිබෙනා වූ ඊටම වැදගත් ලස්සන අපිට ප්‍රීතිය ගැන දෙන්නා වූ වචනයක් අද ඔබත් එක්ක බෙදා ගන්නවා. එසේකේල් පොතේ 47 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 9 කතා කරනවා දෙවියන් වහන්සේගේ මාලිගාවෙන් ගලා ආවා වූ ජලයක් ටිකෙන් ටික වලලුකාර ධනේස් අන්තිමට බෙල්ල දක්වා වැඩි වෙලා ගලාගෙන යනකොට ඒ ජලය තුලට මාළුවෝ මිරිදිය මසුන් එකතු වෙනවා, ගස්වැල් එකතු වෙනවා. ඉතාමත් ප්‍රීතිමත් ජලයක් බවට පත් වෙනවා විතරක් නෙමෙයි ඒ ජලය මූදට ගියාම මූදේ ජලය මිරිදිය බවට පත් වෙනවා. අපේ ජීවිතයත් ඒ වගේ. දේව මාලිගාව ආගම නම් අපේ ජීවිතයට ප්‍රීතිය සතුට ගෙන දෙන ස්ථානයයි. ඒක අපිට ගලාගෙන ගියාම අපි තුලින් අනිත් හැට ගලාගෙන ගිහිල්ලා අනිත් හැමෝම ප්‍රීතිමත් කරනවා. ගීතාවලිය 46 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ ගංගාවක් ගැන. ඒ ගංගාව දෙවියන් වහන්සේගෙන් ගලා ඉන්නා වූ ගංගාවක්. ඒ ගංගාව ගලාගෙන ගිහිල්ලා මිනිස්යාගේ ජීවිතේට ඒ ජීවිතේ වෙනස් වෙලා ඒ ජීවිතේ කරනකොටගෙන දෙවියන්ට සන්තෝෂය ගෙන දෙනවා. දෙවියන්ට ප්‍රීතිය ගෙන දෙනවා. චතාරිකය අපේ ජීවිතේ වෙනස් වෙන දවස. අපේ ජීවිතේට සන්තෝෂය ගලාගෙන යන දවස. ඒ සන්තෝෂය ජීවන ජලය යේසුස් වහන්සේගේ ජලය අපිට ගලාගෙන ආවම අපි වෙනස් වෙලා සතුට ගෙන දෙන්න අපිට පවුලට එහෙම නැත්නම් කිතුණු සංඝයට විතරක් නෙමෙයි මුළු සමාජයටම ලස්සන ගෙන දෙනවා. මොකද විශේෂ හේතුවක් තියෙනවා. අද දවසේදී මිනිස්සු සතුට නැතුව නැවත වතාවක් පෙට්‍රෝල් පෝලිං වලට යන්නා වූ කාලයකදී කොහොමද බස් එකේ යන්නේ කියලා හිතන වෙලාවේදී සන්තෝෂය කියන එක නිකම්ම සතුට ඇවිල්ලා හොරා ගන්නවා. යෝහන් තුමාගේ සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පද 16 දී යේසුස් වහන්සේ වෙච්ච සත්‍ය සිදුවීමක් කියනවා. දේව මාලිගාව ළඟ පොකුණු තිබුණා. ඒ පොකුණු තිබුණේ සුවය ලබන්න. ඒ පොකුණු වල ජලයේ මිනිස්සු ගිලුනම දේව දූතයන්ගේ ආభాෂය ලැබලා උන් සුවය ලැබුවා. මිනිස්සු 100 ගණන් දහස් ගණන් එතනට පැමිණියා. සමහර අය වසර ගණන් දශක ගණන් එතනට වෙලා හිටියා. කොයි වෙලාවෙදී මේ ජීවනයේ ඇති වතුර ඇති වෙන්නේ මට සුවය ලැබෙන්න කියලා. ජීවනයේ ඇති ජලය ප්‍රේමවන්තනි යේසුස් වහන්සේගේ කුරුසයේ අර්ථය එයයි. ඒ කුරුසයෙන් ගලා එන්නා වූ ජලය කොහොමද ගලාගෙන එන්නේ? යේසුස් වහන්සේ කුරුසයක් මත පූජා වෙනකොට උන්වහන්සේගේ ඇලයට උන්වහන්සේට එන්න හෙල්ලේකින් බයිබලයේ අපිට කියන ඒ වෙලාවේදී ගලාගෙන ආවේ රුධිරය නෙමෙයි ජලය කියලා. ජලය රුධිරය ජලය බවට පත් වෙනවා. ප්‍රේමවන්තනි ජලය රුධිරය බවට පත් වෙනවා. රුධිරය ජලය බවට පත් වෙනවා. යේසුස් වහන්සේගේ ජීවනයේ ජලය අදත් ඔබගේ මගේ ජීවිතවලට ලැබෙන බව ඒ කුරුසේ කතාවෙන් කියවෙනවා. අද පල්ලියක් පිටවලා තියෙන්නේ කිතුණු සංඝයක් ඇති වෙලා තියෙන්නේ ඒ ජීවනයේ ජලය, ප්‍රීතියේ ජලය, මරණය නැති කරන්නා වූ, කරිදිය නැති කරන්නා වූ ජලය අපිට ලං කරගන්න පිණිසයි. කොර වූ වංශභාග මිනිස්සෙක් සෙනගාතර හිටියා. අවුරුදු 38ක් ඔහු පල්ලියට වෙලා බලාගෙන හිටියා. කොයි වෙලාවේද දෙවියන් මට අත ගහන්නේ කියලා. ඒ වෙලාවේදී යේසුස් වහන්සේ ගමන් කරලා ඌගෙන් අහනවා ඔබ සුව වෙන්න කැමතිද කියලා. අපිනුත් අහනවා ජීවනයේ දෙවියන් වහන්සේ සුව වෙන්න කැමතිද කියලා. ඒක පල්ලියකට ගිහලා ඉස්සරහට ගිහලා සෙනග ඉස්සරහා කරන එකක් නෙමෙයි. අපේ ජීවිතවලට ඇති වේදනාවල්, ප්‍රශ්න, ගැටලු, අභියෝගයන් මැද්දේදී අපි විවිධ පිළිතුරු වලට අරන් යනකොට වේදනාවට, රෙඩ රෝග වලට, බෙහෙත් වලට අපිව සීමා කරනකොට ස්වාමීන් වහන්සේ අපිට නැවත කතා කරන්න ඕදයක්. මේ පුද්ගලයා ආඝාතයේ රෝගයෙන් පෙළලා හිටියා. ඒකට ප්‍රධාන හේතුව අපි වෛද්‍ය පරීක්ෂණය කරන්නේ නැතුණත් ප්‍රධාන හේතුව මනසට මොළයට ඇතිවෙනා වූ අධික පීඩනයයි. ප්‍රේමවන්තනි අධික වේදනාවල්, ප්‍රශ්න, ගැටලු මැද්දේ අපි ගමන් කරන වෙලාවේදී අපේ ජීවිතවලට දෙවියන් වහන්සේ කතා කරනවා, ආරාධනා කරන සුවය ලබන්න ජීවනයේ ගඟෙන්. ජීවනයේ ගඟ එදා දේව මාලිගාවෙන් ගලාගෙන ආවා වූ වතුර අද යේසුස් වහන්සේගේ කුරුසයෙන් ගලාගෙන එනා වූ ඒ උන්වහන්සේගේ රුධිරය අපිව පවිත්‍ර කරනවා, සුවපත් කරනවා. ජේසු පිහිටයි.